ආයුබෝවන් මගේ දුල පුතාලා හැමෝටම. ඔන්න අද ටීචර් ඔයාලට අරන් ආවේ ඔයාලගේ පාසල් පෙළපොත හා වැඩපොතට අදාළ යුනිට් 1 පළවෙනි ඒකකයේ 3 වෙනි පාඩම. My pets. සුරතලේට මේ වගේ සතුන් ඇති කරනවා නම් ගොඩාක් ආදරෙන් එයාලව රැක බලා ගන්න ඕනේ. එයාලට වෙලාවට බෙහෙත් විදින්න ඕනේ. වෙලාවට කෑම ಜಾති දෙන්න ඕනේ. ඒ වගේම තමයි එයාලව නාවලා පිරිසිදුව තියාගන්නත් ඕනේ. Page number 15 පෙරලා ගන්න. My pets. Listen, point and say. ඔයාලා හොඳින් අහගෙන ඉඳලා ඇඟිල්ලෙන් point කරලා මාත් එක්ක කියන්නත් ඕනේ. Cat. Cat කියන්නේ අපි පූසට. cat අපි ස්පෙල් කරමු බලන්න. cat. Next one is dog. dog කියන්නේ අපි බල්ලට. අපි dog ස්පෙල් කරමු බලන්න. dog. Very good. Look at this picture. It is a cow. අපි cow කියලා කියන්නේ පුතේ හරකට. අපි cow ස්පෙල් කරමු බලන්න. cow. අපි අව් කියන ශබ්දය ඇහෙනකොට අපි යොදන අකුරු දෙක තමයි O and W. cow. Next picture is fish. fish කියලා කියන්නේ අපි මාළුවට. අපි fish ස්පෙල් කරමු බලන්න. කියන ශබ්දය ඇහෙද්දී අපි S and H අකුරු දෙකම යොදන්න ඕනේ. fish. ඊළඟ පිච්චර් එකේ ඉන්නේ කවුද? ලස්සන කොළ පාට ගිරවෙක්. අපි ගිරවට ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ parrot කියලා. අපි parrot ස්පෙල් කරමු බලන්න. parrot. ඊළඟ පිච්චර් එකේ ඉන්නේ හාවෙක්. අපි හාවට ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ rabbit කියලා. අපි rabbit ස්පෙල් කරමු බලන්න. rabbit. අපි දැන් ඊළඟ page එකට යමු. Page number 16. Do you have a pet? ඒ කියන්නේ මොනවද? ඔයාට pet කෙනෙක් ඉන්නවද කියලා තමයි අහන්නේ. Do you have a pet? Again, do you have a pet? ඔන්න දැන් ඔයාලටත් මතක් වෙනවා ඇති ඔයාලගේ pets ලව. අපි බලමු මෙන්න මෙයාලට කවද මේ මතක් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ පුංචි ගර්ල්ට එයාට මතක් වෙලා තියෙනවා එයාගේ පෙට්ව. She has a pet rabbit. මෙන්න මේ පුංචි පුතාට කවද මතක් වෙලා තියෙන්නේ? එයාගේ පෙට්ව. එයාට කවුද ඉන්නේ? cat කෙනෙක් නේද? He has a pet cat. මේ පුංචි පුතාට නම් ඉන්නේ pet dog කෙනෙක්. He has a pet dog. මේ පුංචි දුවට නම් ඉන්නේ parrot කෙනෙක්. She has a pet parrot. මෙන්න මෙයාට නම් ඉන්නේ cow කෙනෙක්. She has a pet cow. Now turn to page number 17. Listen and say. ඔයාලත් හොඳින් අහගෙන ඉඳලා මාත් එක්ක රිපීට් කරන්න ඕනේ. This is my pet. මේ ඉන්නේ මගේ සුරතලා. It is a cat. එයා cat කෙනෙක්. This is my pet. It is a rabbit. මේ ඉන්නේ මගේ සුරතලා. එයා rabbit කෙනෙක්. This is my pet. It is a dog. මේ ඉන්නේ මගේ සුරතලා. එයා dog කෙනෙක්. මේ girl කියනවා This is my pet. It is a parrot. මේ ඉන්නේ මගේ සුරතලා.
එයාට ඉන්නේ පැරට් කෙනෙක්. මෙන්න මේ පුංචි පුතා කියනවා this is my pet. It is a fish. මේ ඉන්නේ මගේ සුරතලා. එයාට ඉන්නේ fish කෙනෙක්. This is my pet. It is a cow. මේ ගර්ල්ට ඉන්නේ කවුද? cow කෙනෙක් නේද පුතේ? ඔන්න දැන් අපි ලස්සන සෝං එකක් සිං කරන්න යන්නේ. පුංචි ඔයාලත් මාත් එක්ක එකතු වෙලා මේ සෝං එක ලස්සනට සිං කරන්න ඕනේ. අපි ඉගෙන ගත්තා ඔයාට පෙට් කෙනෙක් ඉන්නවද කියලා අහන්නේ කොහොමද කියලා. කොහොමද අපි අහන්නේ? Do you have a pet කියලා. එතකොට අපිට පෙට් කෙනෙක් ඉන්නවා නම් අපි කොහොමද උත්තර දෙන්න ඕනේ? Yes, I do කියලා. අපිට නැත්තම් අපි කොහොමද උත්තර දෙන්න ඕනේ? No, I don't කියලා. Do you have a pet? Yes, I do. I have a cat and it is Lou. Do you have a pet? Yes, I do. I have a dog and it is Sue. Do you have a pet? Yes, I do. I have a fish and it is Roo. What about you? මගේ පුංචි පුතාලත් මේ සෝං එක ලස්සනට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් අපි වර්ක් බුක් එකේ ඇක්ටිවිටීස් වලට යමු. වර්ක් බුක් එකේ page number 14 පෙරලා ගන්න. My pets. Draw lines and match. අපිට කරන්න තියෙන පුතේ මේ පින්තූරේ ඉන්න පෙට්ට අදාළ නම තෝරලා යා කරන්න. ඔන්න දැන් අපි කරමු බලන්න. මුලින්ම ඉන්නේ කවුද? පූසෙක් නේද? පූසට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කවුද? cat කියලා. ඔන්න දැන් පුතාලා තෝරන්න බලන්න cat කියන නම කොතනද තියෙන්නේ කියලා. හරි, ටීචර් නම් හොයාගත්තා. ඔන්න දැන් පුතාලත් හොයලා අපි යා කරමු බලන්න. ඊළඟ පිච්චර් එකේ ඉන්නේ රැබිට් කෙනෙක්. අපි රැබිට් වර්ඩ් එක හොයලා යා කරමු බලන්න. ඊළඟට ඉන්නේ පැරට් කෙනෙක්. අපි පැරට් වර්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා බලමු. ඔන්න මට නම් හම්බුණා. පුතාලටත් හම්බුණා නේද? ඊළඟ පිච්චර් එකේ ඉන්නේ ඩොග් කෙනෙක්. එයාට ඉස්සරහින්ම ඩොග් වර්ඩ් එකක් තියෙනවා. ඒක නම් අපිට ලේසි වුණා නේද පුතේ? ඊළඟ පිච්චර් එක තමයි ෆිෂ්. ෆිෂ් වර්ඩ් එක කොහෙද තියෙන්නේ? මේ උඩම තියෙන්නේ. ඔයාලටත් හම්බ වුණාද? අන්තිම පිච්චර් එකේ ඉන්නේ කව් කෙනෙක් නේද? අන්න එයාව නම් හොයාගන්න ලේසි. අපිට ඉතුරුලා තියෙන්නේ එකම එක වර්ඩ් එකයි. ඒ තමයි කව් කියන වර්ඩ් එක. අපි ඊළඟ පේජ් එකට යමු. Page number 15. Rearrange and write. ඔයාලට තියෙන්නේ මේ වචන ටික නිවැරදිව පෙළගස්සලා අර්ථවත් වාක්‍යයක් ගොඩනගන්න. අපි බලමු මොනවද මේ වචන ටික කියලා. This fish is. අපි කොහොමද ඒක නිවැරදිව පෙළගස්වන්නේ? This is a fish. මම පුංචි ඔයාලට මේ වගේ ප්‍රශ්න ආවහම විසඳන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ඔයාලා බලන්න කැපිටල් ලෙටර් එකකින් තියෙන වචනේ මොනවද කියලා. කැපිටල් ලෙටර් එකකින් තියෙන වචනේ තමයි this. අන්න ඒක තමයි මුලින්ම අපි දාන්න ඕනේ. ඊළඟට ෆුල් ස්ටොප් එකක් එක්ක තියෙන වචනේ මොකක්ද? ඒ වචනේ තමයි අගට එන්න ඕනේ. මේ ක්‍රමයට අනුව ඔයාලා මේ ප්‍රශ්නේ විසඳුවොත් ඔයාලට කවදාවත්ම වරදින්නේ නැති වෙයි. හරි. අපි ඊළඟ පිච්චර් එකට යමු. කවුද මේ ඉන්නේ? කැට් කෙනෙක් නේද? අපි මේ වාක්‍ය ගොඩනගමු. This is a cat. Very good. දැන් ඔයාලට ලේසි නේද? එහෙනම් අපි මේ ප්‍රශ්නෙත් ඉක්මනටම කරගෙන යමු. This is a dog. ඊළඟ පිච්චර් එකට යමු.
This is a rabbit. මේ පිච්චේ කියන්නේ parrot කෙනෙක්. අපි එහෙනම් මේකත් කරමු බලන්න. This is a parrot. අපි ඊළඟ page එකට යමු. Page number 16. Draw and color your pet. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ සුරතලාව පෙට්ව ලස්සනට මේ බොක්ස් එක ඇතුලේ ඇඳලා කලර් කරන්න. ඔන්න ටීචර්ටලන් ඉන්නේ බර්ඩ් කෙනෙක්. ඔන්න ටීචර් බර්ඩ් ලස්සනට ඇඳලා තියෙනවා. ඒ වගේම ලස්සනට කලර් කරලා තියෙනවා. ඔයාලත් ඔයාලගේ පෙට්ව ලස්සනට ඇඳලා ලස්සනට කලර් කරන්න ඕනේ. හරි. දැන් ඒ බොක්ස් එකට පහලින් අපිට වචන ටිකක් දීලා තියෙනවා. අපි මේ වචන ටික දාලා මේ වාක්‍ය ලස්සනට ලියමු බලන්න. This is my pet. මේ ඉන්නේ මගේ සුරතලා. It is a bird. මට ඉන්නේ බර්ඩ් කෙනෙක් නිසා මම බර්ඩ් කියලා දැම්මා. ඔයාලට ඉන්නේ ඩොග් කෙනෙක් නම් ඔයාලට දාන්න පුළුවන් ඩොග් කියලා. නැත්නම් ඔයාලට ඉන්නේ කැට් කෙනෙක් නම් ඔයාලට ලියන්න පුළුවන් කැට් කියලා. අපි ඊළඟ පිටුවට යමු. Page number 17. Rearrange the letters. ඔයාලට මේ අකුරු ටික හරියට පෙළ ගස්සලා මේ පෙට්ගේ නම හරියට හදන්නයි තියෙන්නේ. අපි කලින් ඉගෙන ගත්තා කොහොමද ස්පෙල් කරන්න කියලා. ඉතින් ඒ හැම දෙයක්ම මතක් කරන ගමන් අපි මේ අභ්‍යාසය කරමු බලන්න. පළවෙනිටම ඉන්නේ dog කෙනෙක්. අපි කොහොමද dog ස්පෙල් කරන්නේ? D O G dog. ඊළඟට ඉන්නේ fish කෙනෙක්. අපි කොහොමද fish ස්පෙල් කරන්නේ? F E sh fish. ඊළඟ පිච් එකේ ඉන්නේ cat කෙනෙක්. අපි cat ස්පෙල් කරන්නේ k a t cat. ඊළඟට ඉන්නේ rabbit කෙනෙක්. අපි rabbit ස්පෙල් කරමු බලන්න. r a b e t rabbit. මේ ඉන්නේ parrot කෙනෙක්. අපි කොහොමද parrot ස්පෙල් කරන්නේ? p a r at parrot. ඔන්න පුතේ අද ඔයාලගේ 3 වසරේ පාසල් පෙළ පොත හා වැඩ පොතට අදාළ පළවෙනි ඒකකේ 3 වෙනි පාඩමත් අපි ඉවර කරා. අපි පළවෙනි ඒකකේ පාඩම් කොටස් 3කට බෙදුවා. පළවෙනි පාඩම තමයි myself. දෙවෙනි පාඩම තමයි numbers. තුන්වෙනි පාඩම ඒ කියන්නේ අද අපි ඉගෙන ගත්තේ my pets ගැන. ඉතින් පුතේ පළවෙනි හා දෙවෙනි පාඩම් එක මාත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නැති දූලා පුතාලා හැමෝටම මම ඒ පාඩම් වල links description box එකේ දාලා ඇති. මගේ පුංචි දූලා පුතාලා ඒ පාඩම් ටිකත් හොඳින් බලලා පළවෙනි ඒකකය සම්පූර්ණ කරගන්න ඕනේ. මම දෙවෙනි ඒකකයත් ඉක්මනින්ම අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.